මේක අද ඩිසිෂන් එකක් ගන්න මේ වතුවල පාරවලට මොනවද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි ස්ටඩි එකක් කරලා වර්ගීකරණය කරලා අදාළ ආයතනවලට පවර්ලා ඉවර කරන්න. නැත්තම් ඒ වගේ ජනතාව ඒවා පාවිච්චි කරනවා. ඒ ජනතාව නේද? තමුන්වන්සලා ඡන්දෙත් දිනවා. හැබැයි මේ පාර ප්‍රසංස්කරණය කරන්න ඒ ප්‍රාදේශ සභාවලට අයිතියක් නැහැ නේද? ඒ කියන්නේ දැන් අර වතු සමාගම් ඇතුලේ තියෙන පාරවල් ඒ වත්ත ඇතුලේ ක්‍රියාකාරීත්වයට එහා ගියපු ප්‍රධාන නගරයත් එක්ක සබඳතාවයක් තියෙනවා නම් ඒ පාරවල් ඒවා අපි ආණ්ඩුවට පවර ගන්න ඕන. yes නේ? ඒ කියන්නේ ඒවා වත්ත ඇතුලේ ක්‍රියාකාරීත්වයට පමණක් විතරක් නම් ඒක වත්තට දෙන්න. හැබැයි වත්ත ඇතුලට නැතුව ඒවා ප්‍රධාන නගරත් එක්ක සම්බන්ධතාවයක් තියෙන පාරවල් නම් ඒවා පවරගෙන ඒක ප්‍රාදේශ සභාවට හරි PRD එකට හරි පවරන්න. එහෙම නැතුව ඒගොල්ලෝ නඩත්තු කරන්නෙත් නෑ. හැබැයි මිනිස්සු වත්තට යන්න විතරක් නෙවෙයි ඒක පාවිච්චි කරන්නේ. නගරයටත් එන්න පාවිච්චි කරනවා නේද? අනිකුත් පොදු කටයුතු වලට ඒ පාර පාවිච්චි කරනවා. වත්තේ වැඩවලට විතරක් නෙවෙයි. එහෙනම් ඒ පාරවල් ටික ප්‍රසංස්කරණය කරලා දෙන එකත් අපේ වගකීමනේ නේද? ඒ නිසා ඒ ටික බලන්න නේද? ඔබතුමී ඒ ටිකත් හඳුනගන්න. හඳුනගෙන ඒවා ටික පවරගෙන අපි ඉවර කරමු මේ ටික නේ. නැත්නම් හැමදාම නූරෙලියේ එන ප්‍රශ්නේ තමයි මේ පාරට අයිතිකාරයෙක් නැහැ. වත්තෙන් හදනවද කියලා බලන් ඉන්නවා. ප්‍රාදේශ සභාවෙන් හදනවද කියලා බලන් ඉන්නවා. මම දැක ඔය කඳු උඩට යනකොට පාරවල් නැහැ. ඇත්තටම පාරවල් නැහැ. අර පරණ එලපු අර අඟල් 9 ගල් දාපු වලවල් ගොඩක් තියෙනවනේ. බයිසිකලයකටත් යන්න බෑ වගේ.